Hello guys, welcome to my YouTube channel. So this is my first YouTube vlog. ඉතින් මම පළවෙනියටම ඔයාලත් එක්ක share කරගන්නේ මගේ අවුරුදු vacation trip එක. ඉතින් ඔයාලා දකින්න ඇති අපි උදේ පාන්දරම ගෙදරින් පිටත් වෙලා මේ අපේ පළවෙනි නැවතුම් ස්ථානය උනේ රත්නපුර සමන් දේවාලය. ඉතින් අපි මෙතන ටික වෙලාවක් ඉඳලා අපේ ගමන ආපහු පටන් ගත්තා. ඉතින් මම යන්නේ කොහෙද කියලා ඉස්සරහට vlog එකෙන් බලන්න පුළුවන්. හරි, දැන් අපි මේ උදේ කෑම ගන්න තමයි නැවැත්තුවේ. ඔන්න දැන් අපි බණ්ඩාර වෙලටත් ආවා. ඉතින් මේ ලස්සන view එක ඔයාලත් බලන්නකෝ. දැන් අපි බදුල්ලත් පහු කරන් යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මම දකින්න ආසම view එකක් තමයි මේ ඔයාලට පේන්නේ. ඔන්න දැන් අපි ආච්චිලාගේ ගෙදරට ඇවිත් ඉන්නේ. අපි ගිහිල්ලා දවල්ටත් කාලා ගම වටේ පොඩි රවුමක් දාලා වැවෙන් නාන්න යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ පැත්තේ ගොඩාක් මිනිස්සු හේන් වගාව හිමත් කරනවා. ඉතින් ඔයාලට ඉස්සරහින්ම මේ පේන්නේ අලි වැටක්. ඉතින් මේ දේවල් ඔක්කොම බලාගෙන අපි මේ දැන් යන්නේ වැවෙන් නා ගන්න. අන්න අර ඈතින් අපිට පේනවා අපි නාන්න යන වැව. ඉතින් මේ ඔයාලට පේන්නේ ඉරිඟු වගා කරපු හේනක්. ඔන්න දැන් අපි වැවට නම් ආවා. ඔන්න මේ පහුවදා උදේ බලන්නකෝ morning view එක. උදේ පාන්දර 6ටත් හොඳටම ඉර එළිය වැටිලා. අද අපි plan කරන් ඉන්නවා තැන් 2-3කටම යන්න. ඉතින් යන්න කලින් මෙන්න මෙතන පොඩි කඳුරක් තියෙනවා. අපි එතනින් උදේම නාගත්තා. දැන් අපි මේ යන ගමන් තමයි ඉන්නේ. අපි මුලින්ම ආවේ මහියංගන රජමහා විහාරයට. අපි ඊළඟට ආවේ දඹාන ආදිවාසී ගම්මානයට. අර අපිට පේන්නේ ආදිවාසී නායකතුමාගේ මහගෙදර. ඉතින් මෙතන කෞතුකාගාරයක් එහෙම බලන්න තියෙනවා. මම ඇතුලේ වීඩියෝස් නම් ගත්තේ නැහැ. ඊට පස්සේ අපි සොරබොර වැව බලන්න තමයි ආවේ. දැන් අපි ආපහු යන ගමන් තමයි ඉන්නේ. මෙදා හවස නාන්න අපි මෙන්න මේ වැව තමයි තෝරගත්තේ. ඉතින් මෙතන හවසට හරීම ලස්සනයි. අපි නාලා යනකොට මෙන්න මේ සියඹලා ගහ අපිට හම්බුණා. ඉතින් මෙතන සියඹලා කරල් ගොඩාක් බිම වැටිලා තිබ්බා. අපි ඉතින් ඇහිඳගෙන කෑවා. ඔන්න ඉතින් ඊළඟ දවසේ අපි ගෙදර එන්න පිටත් වුණා. ඒ එන ගමනොත් අපි තැනකට ගියා. ඒක ඊළඟ vlog එකෙන් ගේන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. Thank you for watching.